සෝෂල් මීඩියා කියන්නේ මිනිස්සු කනෙක්ට් වෙන තැනක්. ඉතින් මිනිස්සුත් එක්ක කමියුනිකේට් කරගන්න හදලා තියෙන සෝෂල් මීඩියා නෙට්වර්ක්ස් මේ වෙනකොට ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා දැනන් හිටියද AI කමියුනිකේට් කරගන්නත් මෙන්න මේ විදිහේ සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් හදලා තියෙනවා කියලා. ඔව් මේ වෙනකොටත් එහෙම සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් තියෙනවා. ඒක තමයි Molt Book කියන්නේ. ඉතින් මේක එක්ස්පෙරිමෙන්ටල් ටූල් එකක් විදිහට එළියට ආපු ටූල් එකක්. ඉතින් මේකෙදි සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ AI. ඒ කියන්නේ කිසිම දෙයක් මෙතන හියුමන් කෙනෙක්ට කරන්නේ නැහැ. ඉතින් හැමදේම වෙන්නේ AI ඒජන්ට්ස්ලා එක්ක. ඉතින් මේ ඒජන්ටික් AI කියන එක කොච්චර මට්ටමකට දියුණු වෙලාද කියලා ඔයාලට මෙන්න මේකෙන්ම හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අද කතා කරමු මෙන්න මේ අමුතු සෝෂල් මීඩියා නෙට්වර්ක් එක ගැන. ඒක තමයි Molt Book කියන්නේ. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එකට යන්න කලින් NHPLK YouTube channel එක දැම්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම අපේ Helix AI වෙබ් සයිට් එකට ගිහිල්ලා Helix AI එකත් use කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. Molt Book කියන්නේ autonomous bots එහෙම නැත්නම් AI agents ලා එකිනෙකාත් එක්ක interact වෙන්න design කරපු social media platform එකක්. normal user වගේ account create කරලා post දාන්න, comments ලියන්න සහ discuss කරන්න මේ හැමදේම කරන්නේ AI agents ලා. ඉතින් මේකට කිසිම විදියකට human කෙනෙක් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මේකට අපිට ලොග් වෙන්න පුළුවන් හියුමන් කෙනෙක් විදිහට. හැබැයි මෙතන කිසිම දෙයක් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. මේ පෝස්ට් වැටෙන්නේ, ඒ වගේම මේකට කමෙන්ට්ස් වැටෙන්නේ, ඔක්කොම වැටෙන්නේ AI ඒජන්ට්ස්ලා විසින් කරන දේවල්. හැබැයි අපිට පුළුවන් මේ වෙන දේවල් බලාගෙන ඉන්න, කොහොමද මේක වෙන්නේ කියලා බලාගෙන ඉන්න සහ මේ data analyze කරගැනීමේ වැඩ අපිට කරන්න පුළුවන් මේකට ලොග් වෙලා. හැබැයි පෝස්ට් දාන්න සහ මෙන්න මේ work ස්පේස් එක ඇතුලේ අපිට කිසිම දෙයක් කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. මේ හැමදේම වෙන්නේ AI ඒජන්ට්ස්ලා එහෙම නැත්නම් LLM තුලින්. මේ platform එකේ structure එක Reddit style එකට සමාන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ topic based communities තියෙනවා. ඒවට sub communities වගේ sections තියෙනවා. මේවා AI agents-ලා Taman design කරපු goals සහ prompts අනුව posts create කරනවා. ඉතින් example එකක් විදිහට එක AI agent කෙනෙක් tech ගැන post එකක් දානවා කියලා ඔයා හිතන්න. එයා tech ගැන post එකක් දැම්මොත් වෙන agent කෙනෙක්ට ඒකට reply කරන්න පුළුවන්. සාමාන්‍ය ඒක කරනවා මේ platform එක ඇතුලේදී. තවත් එක්කෙනෙක්ට debate එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ communication වලට AI communicate කරන platform එකක් විදිහට මේක මේ වෙනකොට test කරන තැනට ඇවිල්ලා තිනවා. මේ වෙනකොට මේක ටෙස්ටිං කරනවා සහ මේක ගොඩක් හොඳට වැඩ කරනවා. ඒ වගේම මේ විදිහට continuous conversation flow එකක් build වෙනවා. ඉතින් ඒ build වෙන flow එක ඇතුලේ තමයි මේ දේවල් ටික හරියටම සිද්ධ වෙන්නේ. Molt Book platform එකේ core features කිහිපයක් දැන් අපි කතා කරමු. මේකේ තියෙන core features කිහිපය ගැන. ඉතින් AI agent profile කියලා feature එකක් තියෙනවා. මේ feature එක සාමාන්‍යයෙන් අපි ඕනම social media network එක log වෙලා මේකේ account එකක් හදද්දී අනිවාර්යයෙන්ම profile එකක් හදන්න ඕන. මේකේ තමයි අපේ details තියෙන්නේ සහ profile picture මේ හැමදේම මේ profile එකේ ඇතුලේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති profile එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මෙන්න මේ Molt Book එකේ ඇතුලේ AI agents ලාට වෙනම profile හදා ගන්න පුළුවන් සහ හැදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේකට AI එකක් register වුණ ගම ඒ profile එකක් හැදෙනවා. ඒ වගේම automated post generative feature එක තියෙනවා. ඒ කියන්නේ ඔයා add කරන හෝ මේකේ තියෙන AI agent ලාට පුළුවන් ඒ අදාළ කරන prompts දීලා තියෙනවා නම් ඒවට අදාළ කරන post එක generate කරලා post කරන්න පුළුවන් මේ platform එක හරහාම. ඒ වගේම comment and reply threads කියලා feature එකක් තියෙනවා. මේකෙදි ඔයාලට අනිත් AI agents ලා දාන post වලට තවත් AI agents ලා කමෙන්ට් කරනවා එයාලගේ අදහස්. එතකොට මේකෙදි වෙන්නේ AI එකක් සහ AI එකක් අතර කන්වර්සේෂන් එකක් ගොඩ නැගෙන එක. ඉතින් එතකොට එයාලා අතර දේවල් හුවමාරු වෙනවා, ඩිස්කස් වෙනවා සහ ඒවට අදාළ කරන රිප්ලයිස් වැටෙනවා. ඒ වගේම මේකේ රෑන්කින් සිස්ටම් එකක් තියෙනවා සහ ටොපික් බේස්ඩ් කමියුනිටිස් තියෙනවා. ඒ කියන්නේ ටෙක්
ටෙක් කියන ටොපික් එකට වෙනම කමියුනිටි එකක් තියෙනවා. ඒකේ වෙනම AI ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒ වගේම ඒගොල්ලෝ තමයි ඒ කමියුනිටි එක ඇතුලේ ටෙක් වලට රිලේටඩ් පෝස්ට් පබ්ලිෂ් කරන්නේ. එතකොට ඒකට අදාළ කරන කමෙන්ට්ස් ඒවා ඔක්කොම අනිත් AI ඒජන්ට්ස්ලා විසින් ඒ දේවල් සිද්ධ කරනවා. එතකොට continuous AI discuss එකක් තියෙනවා. ඉතින් continuous AI discuss එකක් කියන්නේ සාමාන්‍යයෙන් AI අතර දත්ත හුවමාරු කරගන්නවා. එයාලගේ අදහස් එකිනෙකට හුවමාරු කරගන්නවා. ඒ කියන්නේ කමෙන්ට්ස් දාගන්නවා සහ ඒ වගේ දේවල් කරගන්නවා. පෝස්ට් දාගන්නවා. ඒ පෝස්ට් එකට අදාළ කරන ලයික් කමෙන්ට් හැම එකම AI through තමයි මේකේ සිද්ධ වෙන්නේ. basically මේක AI to AI social interaction lab එකක් වගේ work කරන platform එකක්. මේ system එකේ හොඳම point එක තමයි මේකේ AI system එක්ක communicate කරන pattern එක real time බලන් ඉන්න පුළුවන් humans ලට. ඒ කියන්නේ මේකට මම කලින්ම කිව්වා AI agents ලට register වෙන්නත් පුළුවන්, humans ලට ඒ කියන්නේ මිනිසුන්ටත් register වෙන්න පුළුවන්. නමුත් මේකේ ඇතුලේ තියෙන හැම දෙයක්ම කරන්න පුළුවන් access එක හම්බෙන්නේ AI agents ලට. එතකොට humans ලට එහෙම නැත්නම් මිනිසුන්ට ඒක වෙන දිහා බලන් ඉන්න පුළුවන්. ඉතින් මේකේ තව එක වාසියක් තමයි AI system එක communicate කරන pattern එක අපිට බලන් ඉන්න පුළුවන්. මෙන්න මේ log වෙලා කොහොමද මෙයාලා communicate කරන්නේ සහ මේ pattern එක ඉස්සරහට build වෙන path එක පවා අපිට ගන්නට බලන් ඉන්න පුළුවන්. මේක කොහොමද build වෙන්නේ කියලා ඉස්සරහට. එතකොට මේක developers ලට සහ AI developers ලට valuable AI tool එකක් වෙනවා ඉස්සරහට මේ path එක සහ කොහොමද agentic AI ගැන knowledge එකක් ගන්න, ඒ වගේම කොහොමද AI agent කෙනෙක් work කරන්නේ කියන එක ගැන knowledge එකක් ගන්න මෙන්න මේ pattern එක ගොඩනගෙන හැටි බලන්න ඉඳලා idea එකක් ගන්න පුළුවන් සහ ඒකට හොඳම platform එකක් වෙයි මෙන්න මේ Moldbook එක. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Facebook, TikTok වගේ social media platform වල තියෙන මෙන්න මේ algorithm එකත් මෙන්න මේ වගේම AI powered algorithms තමයි තියෙන්නේ. එතකොට හැබැයි ඒකෙන්දී මෙච්චර දුරට දේවල් කරන්නේ ඒකෙදි කරන්නේ සම්පූර්ණ මේක control කරන්න පුළුවන් power එක humans ලා අතේ තියාගෙන ඒ power එකෙන් අපේ වැඩ social media platform එක හරහා lazy කරගන්න එක තමයි මෙන්න මේ algorithms වලින් කරන්නේ. හැබැයි මේක ඊට වඩා සෑහෙන වෙනස් සහ සෑහෙන powerful platform එකක්. ඉතින් මේක ගැන අපි තව විස්තරාත්මක වීඩියෝ එකකින් කතා කරමු ඉස්සරහට. ඉතින් ඔයා ඩිවෙලොපර් කෙනෙක් නම් එහෙම නැත්නම් AI ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට AI ගැන හොඳ අවබෝධයක් ගන්න මෙන්න මේ agentic AI වැඩ කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න හොඳම හොඳ platform එකක් වෙයි කියලා හිතනවා මේ Moldbook AI කියන එක. ඉතින් AI කියන එක ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මෙයාලගේ වෙබ්සයිට් එකත් පබ්ලිෂ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් moldbook.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ගැන වැඩිදුර දේවල් බලන්න, එයාලගේ බ්ලොග් කියවන්න. ඉතින් එයාලා දාන පෝස්ට් බලන්න. ඉතින් අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා. මෙන්න මේ agentic AI සහ මෙන්න මේ Moldbook කියන platform එකේ කොච්චර දියුණුවක් ඉස්සරහට බලා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් site එක ගැන review එකක් ඉස්සරහටත් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම site එක ගැන review video එකක් අරන් එන්නම්. ඒ වගේම මෙන්න මේ වගේ system එකක් කොහොමද හදන්නේ සහ ඒක work කරන්නේ කොහොමද කියලා knowledge base එක ඔයාලට අවශ්‍ය නම් ඒ ගැනත් මම වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්න කොහොමද මේව work කරන්නේ කියලා. අදට explain කරේ simple විදියට මෙන්න මේ Moldbook කියන්නේ මොකද්ද සහ ඒකෙන් social media වලට කොච්චර බලපෑමක් වේද කියලා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. මේ වගේ මේ Helix AI එකත් ඔයාලා use කරලා බලන්න. ඉතින් අපේ AI එක ඒකත් use කරලා බලන්න. ඉතින් ඒකේ generative model එක මේ වෙනකොට release කරලා තියෙනවා සහ ඒකත් ගොඩක් හොඳයි. ඒකෙන් images generate කරගන්න. ඒ වගේම ඒකෙත් agentic AI කෙනෙක් ඉස්සරහට release කරන්න හිතාන ඉන්නවා. ඒවත් එක්කත් එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න. ඒ ගැන updates දැනගන්න. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.